මම ඊයේ දැක්කා තව පේජ් එකක මේක දාලා මුතුගලස බස්සපු අලුත් වීඩ් එක. ඊට මම මේ ඊයේ පෙරේදා ඔයාලා දැක්කද දන්නේ අපේ ගෙට එහා පැත්තේ ඉන්න රංජනී ඇන්ටි කියලා මේ මට හරි ආදරේ මේ රංජනී ඇන්ටි ඉන්දියාලු පුත්තු තුන් දෙනෙක් හිටියා. ඊට පස්සේ අර ගම්වල අපි කතා කරන්නේ ආදරේ ටික එක වචන කියලානේ. උක්කුම් මාමා චුට්ටි මාමා එහෙම තියෙනව නේද? රංජනී ඇන්ටිගේ ලොකු පුතාට අපි ආදරේ ටිකේ රාල්හාමි අයියා. අපිට වඩා අවුරුදු 8ක් 9ක් වැඩිම. ඒක රංජනී ඇන්ටිගේ වයස හිතා ගන්නකො. රාල්හාමි අයියා යුද්ධෙට ගියා. අර PT ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වුණා. හොඳට ෆිට්නස් මේ 6 පැක් එකේ හොඳට තියෙනවා. මෝටාර් එකක් වැදුනා. දවස් 14ක් විතර ICU එකේ ඉඳලා දුක් විඳලා නැති වුණා. දොස්තරලා කිව්වේ කොහොමද මෙයාගේ මේ ෆිට්නස් හින්දා තමයි මෙයා ජීවත් වෙන්නේ මේ තාම. සිදුරු 20 ගානක් තිබ්බැංගේ. එහෙම අම්මෙක් රංජනී ඇන්ටි කියන්නේ. රංජනී ඇන්ටිගේ දෙවෙනි පුතා ව්‍යාපාරයක් කරනවා. අනිත් මිනිසුන්ගේ ඔළුවට අත හොදන්න ඉන්නේ. කරදර කරන්නේ. ගම් ගාන ගිහින් කේලම් කියන්නේ. ව්‍යාපාරයක් කරනවා. අපි ආදරේට කියන්නේ සුද්ද අයියා. ගමේ නමනේ. රංජනී මට කියන්නේ චූටි බේබි. ආදරේට කියන්නේ. එතකොට රංජනීගේ චූටි පුතා පොඩි එක්කෙනා මගේ වයසේ. මට වඩා මාස කිහිපයි බාල. ඒ හින්දා අපි එයාට ආදරේට කියන්නේ චූටියා. ඒතර චූටි රණ්ඩු කරනවලු මට චූටි අරයට චූටි අපි එකට තමයි හැදුනේ වැඩුනේ ඔය ඉතින් ගමේ ගොඩේ අපි සෙල්ලම් කරන්න යනවා. චූටිට නිදහස වැඩි. මට අපේ අම්මලා පාඩම් කරන්න අරක මේක කියලා එතන නිදහස ඇහිරලා තිබ්බේ. එහෙනම් සමහර වෙලාවට අපි ඕම ඇවිදගෙන ගිහින් ඉතරි දුර චූටි යන්නේ. උඹ ගිහින් වරෙන් මං ගෙදර යනවා මෙතනින්. එහෙම ඉඳලා ඉතින් චූටි දැන් ඉන්නවා මේ පැත්තේ. මම මෙහෙම ගමනක් ආවා. ඉතින් මම මේ මෑත කල්පනා කළා මේ කොල්ලට දැන් මම අනාගතේ මොන හරි දෙයක් හදලා දෙන්න ඕන කියලා ලොරියක් අරන් දෙන්න. මේ මගේ යාළුවට නෑ එක්ද? නෑ ගෙට එහා පැත්තේ අසල්වැසියෝ. මං කල්පනා කළා කොල්ලන්ට ලොරියක් අරන් දෙන්න ඕන. කරලා මම සාරමුකුත් ඇඳගෙන පුදුම කරන්න ගියේ. සර්ප්‍රයිස් කියලා තියෙනවනේ. අපි නංගිට මම වාහනයක් කරන් දුන්නා ඒත් එහෙමයි. එයා දන්නේ නැහැ. ගෙදර කවුරුත් දන්නේ නැහැ කියනකම්. හැබැයි මෙයාටත් මම කල්පනා කරා මෙහෙම කරන්නේ උට කියන්නේ නැතුව යන්න ඕන. හවස 5ට විතර මට මේක හිතුනේ. 5 මාරි දැන් ලොරි හෙව්වා. හොයද්දි රෑ වුණා. ආරංචිනා මේ මෑත ළඟ තියනවා කියලා. මම අර ගෙදරට හිටපු ඇඳුම විශ්වාස කරන්න. ටී-ෂර්ට් එකක් දාගෙන සරමක් ඇඳගෙන මමත් ගියා. ගිහින් ඒ ගෙදරට ගියම්ල මං හිතන් හිටියා මේකෙන් එළියට බහින්නේ නැහැ සරමනේ තියෙන්නේ. තැනකට ඉතින් පිළිවෙලට යන්න එපේ නේ ගෙදරට යද්දි. නමුත් ඉතින් මං අර වාහනේ බහින තු හිටියට ඒ ගෙදර කට්ටියට ආරංචි වුණා මං ආවා කියලා. වාහනේ තාවනේ. ඊට පස්සේ ඉතින් අනේ බොහොම ආදරෙන් මේ මේසෙන් ලෑස්ති කළා. මම ඉක්මනට කියනවා. ඊට පස්සේ මං බහැලා ඔන්න දැන් මම බැස්ස වාහනේ. දැන් පේනවා දැන් සරම ඇඳගත්තු මිනිහා පේනවා. ඊට පස්සේ සාමාන්‍ය ළමයි සමහර අය අපි ඔය කොහේ හරි තැනකට ගියාම ඒගොල්ලෝ ආසාවට ආදරයට ෆොටෝ එකක් ගන්නවා වීඩියෝ කරනවා. ඒක මේ අපි කියලා කරගන්න එකක් නෙමෙයි. මේ ඒගොල්ලෝ ආදරයට කරන එකක්. ඉතින් ඒක මම වළක්වන්න බෑනේ. එතකොට ඒක මිනිස්සු කරනවා. ඊට පස්සේ ඒ ගෙදර කට්ටියත් වීඩියෝ කරලා අර සමහරට අපි ඉන්න තැන් වීඩියෝ කරලා ඒගොල්ලෝ වීඩියෝ එකක් හදලා දාලා තිබ්බා ඉන්ටර්නෙට් එකට. හරිද? මාත් ඔක දැක්කා. පුතුගලස අපේ ගෙදර ඇවිත් කියලා. අර මම ලොරිය ගන්න දර්ශනයක තිබුණේ නෑ. කෝකටත් ඒක ඇත්ත කතාව මම ලොරිය එලෙව්වෙත් නෑ මම. ඒතර මම එක්කගෙන ගියා මගේ ඩ්‍රයිවර්ස්ලා අපේ කට්ටිය අපේ ස්ටාෆ් ඒ කට්ටිය ඒගොල්ලෝ තමයි ලොරිය අරගෙන ආවේ. මම ආපහු ජීප් එකට නැග්ගා. ඉතින් ආතව මගේ අපේ දුවගේ වගේ මේ පොඩි දුවෙකුත් හිටියේ එයාත් හුරතල් කරලා මම ආයේ ජීප් එකට නැග්ගා. නැගලා එනකොටත් ඒ ජීප් එක මේගොල්ලෝ වීඩියෝ කරලා තිබුණා. ලොරිය ඉස්සරහින් ගියා. මම ඊයේ දැක්කා තව පේජ් එකක මේක දාලා මුතුගලස බස්සපු අලුත් වීඩ් එක. මම ඊයේ දැක්කේ. ඒකට මම දැක්ක එකේ සෑහෙන views ගොඩක් තියෙනවා ලක්ෂ ගාණක්. ඒකේ ගොඩ කමෙන්ට්ස් තිබ්බා සුබපතලා. කමක් නැහැ. ඉතින් මිනිස්සු දකින්නේ කැප්ෂන් එක
වීඩියෝ එක. එතකොට සුබපතලක් තිබ්බා. නමුත් මම කියනවා මේවා ටිකක් කල්පනාවෙන් බලන්න. අනිත් එක ප්‍රධානම දේ මේ වීඩියෝ එක දාපු දරුවා ඇයි එහෙම ගත්තේ මේ? V8 එකේ තමයි මම ගියේ ලොරිය ගේන්න. ඒ ගෙනාවෙත් මේ එහා ගෙදර මගේ යාළුවෙකුට ටැග්ගක් දෙන්න. ප්‍රශ්නේ ඕකේ නෙමෙයි. ප්‍රශ්නේ මගේ අම්මේ මේ ඒකට බැනලා තිබ්බ බත් කන හරක් රෑන. රටේ අධ්‍යාපනය කන අධ්‍යාපන හොරු. දෙමව්පියන්ගේ මුදල් සූරකාල වාහන පැදපන් අපිට ලොකුද? ඕනේ පල්ලෙන්. මම නිකන් හිතුවේ වැරදි වීඩියෝ එකකට. ඒ කියන්නේ ඒක ඇත්ත නෙමෙයිනේ කියලා තිබ්බ එක. වැරදි වීඩියෝ එකකට කුණුහරුපෙන් බනින්න කාලය වෙන් කර ටයිප් කරන්න තරම් මේක මොන තරම් උප්පත්තියෙන් කාලකණියෙක් වෙන්න ඕනද? මූ විතරක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපේ දෙමව්පිය අපිට කොහොම ඉගෙනුවේ නෑනේ. ඔය වගේ උන්ගේ ඉතිහාසය හොයාගෙන ගියාම කාලකන්ණි පවුල් ගසක් තියෙන්නේ. මට දුක ඒක නෙමෙයි. දැන් ගහත් හැදිලා ගහ උඩ මේ කපුටක් ඉන්නවනේ. දුක මේකකින් ඉපදින ළමයි. ඊටම වැසියොත් හිටියා මැද්දේ. බෑනලා මට සිරි. එතන මෙහෙම හිතන්නකෝ ඇත්තටම V8 එකක් ගත්තත් අර කතා කියන්න ඕනද? දැන් ඔන පාසල් ගුරුවරු ගන්නන්නේ පඩියක් අරගෙන නෙමෙයිද? පඩියක් දෙන්නේ නැද්ද? ඒ පඩිය හැදෙන්නේ කොහෙන්ද? ඔයාලගේ අපේ බදු මුදල් වලින්. අර එතෙන්ට බැනෙන්නේ නැහැ. ඇයි? ඒක අඩුයි මේක වැඩිනේ. එතන පොඩි ප්‍රශ්නයක්. ඒ නිසා ළමයි මෙන්න මෙහෙම අමනියෝ වෙන්න එපා. අමනියෝ වෙන්න එපා. හරක් වෙන්න එපා. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මම ඇත්තටම ඔයාලට මේක කියන්නේ මේ ඔය කමෙන්ට් සෙක්ෂන් එක දැක්කොත් ඔන්න කොහේ හරි බලන්න මුතුකලස බසපු V8 එක වගේ මොකක් හරි එකක් දැක්කොත් ලොරි ගොඩක් ඇතුල් අස්සේ ලොරි නම් එතන තිබ්බද මට මතකත් නැහැ. කොහොම හරි මම අවසානයේ යන දර්ශනේ විතරයි තියෙන්නේ. V8 එකේ මම යනවනේ. හරි ඒතර බැස්සා පොතක් ගත්තා V8 එකේ ගියා. එතකොට බැලුවා V8 එක ගත්තා. ඒතර ඒකට කමෙන්ට් කරලා තියෙනවා නම් ඔයාලගේ නෑ කෙනෙක් වෙන කවුරු හරි හරකෙක් වෙන්න ගිහින් අම්මගේ කීමට මිනිස්සෙක් වෙච්ච එකෙක්. අර විදිහේ කමෙන්ට් දාලා නිදහස් අධ්‍යාපනය විකුණගෙන කනවා. මුගේ මාර ෂෝ එක. දැන් මේ මං වීඩියෝ කරලාද? නෑ. මං වාහනයක් කරන්ද? නෑ. V8 එක කරන්ද? නෑ. ගත්තේ මොකද්ද? ලොරියක්. මටද? නෑ. කිසි දෙයක් දන්නේ පහලින් හරක් රෑන බුබ් ගාලා කමෙන්ට් කරනවා. නෑද කෙනෙක් වෙන හරකෙක් හිටියොත් උට පහදලා දෙන්න.